ආයිබෝන් සුබ දවසක් සියලු දෙනාට. අද ඔන්න යන්න ගිහින් එන්න ගිරිතලේ වැව පැත්තට. අපි ගමන පටන් ගත්තේ දඹුල්ලෙන් බකමුණ පාර ඇවිත් ඇලහැර දියබෙදුම හරහා ගිරිතලේ වැවට යන්න තමයි දැන් මේ පිටත් උනේ. මේ දවස්වල ඇත්තටම කොහොමත් මේ හරිය පොඩ්ඩක් දේශගුණය ටිකක් වෙනස්. අපි දැන් දැම්මා ඇලහැර පාරෙන් කෙලින්ම දැන් අපිට කෙලින්ම බන්ට් එක තියෙන්නේ. ඇල බන්ට් එක තමයි දිගටම තියෙන්නේ. ගොඩක් දුරට යනකම්. වම් පැත්තේ අපිට දකින්න හම් වෙන ඇල තමයි ඔක තමයි මොරගහ කන්දෙන් එන වතුර පාරක්. ඕක කෙලින්ම දියබෙදුමට ගිහිල්ලා දියබෙදුමෙන් ඕක දෙපැත්තට බෙදෙනවා. අලියට ගහලා තියෙන දෙපැත්ත මේ ඇල පැත්තට වෙන්න අලිවට දිගටම ගහලා තියෙන්නේ. මොකද මේ ඇලෙන් එහා පැත්තේ තියෙන්නේ රක්ෂිතය. එතකොට එහෙන් එන අලි ඔක්කොම ඇලට ඇවිත් ඇල දිගේ ඇවිත් කෙලින්ම මේ පැත්තට ගොඩ එනවා. ඒක නිසා මේ ඇල බන්ට් එකේ දිගටම ගහලා තියෙන්නේ අලිවට. ඉතින් අලින්නේ මේ පැත්තට මාරු වෙන්න බැරි වෙන්න. මේ හරිය තමයි කැලින් වම් පැත්තට වෙන්න තියෙන්නේ ගිරිතලේ වැව. මේ හරියට වැව පේන්නේ නැහැ. මොකද මේ පාර අයිනේ තනිකරම කැලෑව තියෙන්නේ. මේ හරියට දිගටම ඇතුළේට වෙන්න අලියට ගහලා තියෙන්නේ. මේ හරිය යනකොට තනින් තන පේනවනේ වැව ඈතින් පේනවා. නමුත් මේ හැටි වැව හරියට පේන්නේ මේ මොකද ලඳු කෙලාවේ වැඩි හින්දා මේ හැටි. මේ තියෙන්නේ වැව කොහමද? එතකොට රැහැ පැත්තෙන් අර කඳු වැටිය දිගටම පේන්නේ ඇවිල්ලා මින්නේරි රක්ෂිතය. ඇත්තටම උදේවරුවට මාර විවරකක් තියෙන වැව බන්ට් එකට ආවම යාළු දෙන්නත් ඉන්නවා මාත් එක්ක ඇවිල්ලා විමුක්ති ශානුයි. මේ වැව ක්‍රිස්තු වර්ෂ 618 අතර කාට තමයි හැදුවා කියලා කියන්නේ දෙවන අක්බර් රජතුමා විසින්. පස්සේ පරාක්‍රම රජතුමා විසින් මේක ප්‍රතිසංස්කරණය කරා කියලා කියනවා. ඊට අමතරව කියනවා මේක තමයි ලංකාවේ තියෙන ගැඹුරුම වැව කියලා. ඔහොම තමයි ඒ විස්තර අපි දන්න තරමින්. ඔගොල්ලොත් එන්න වෙලාවක උදේට හරි නැත්නම් හවස් වලට හරි දැන් මෙතන එන්න ඕනේ. මාරම ලස්සනක් තියෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ channel එක subscribe කරන්න, comments කරන්න, like කරන්න, වැරදි දෙපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. එහෙනම් සුබ දවසක් සියලු දෙනාට.